නුවරඑළිය ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්න ඔයගොල්ලන්ට එක්කෙනෙක්ට රුපියල් 2000 රූම් ගන්න බලන්න නුවරඑළිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 1.5ක දුරින් තියෙන හරිම ලස්සන හොටෙල් එකක් තමයි අද මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මම අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ප්ලේස් එක තමයි ඩොයන්ස් මිස්ටි හෙවන්. අපි දැන් මේ ප්ලේස් එක ඇතුළට ගිහින් බලමු මේ ප්ලේස් එක මොන වගේ තැනක්ද කියලා. මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් අපි මේ හොටෙල් එකට චෙක් ඉන් වුණ ගමන්ම මෙයාලා අපිට ලස්සන වෙල්කම් එකක් දෙනවා බ්ලැක් කොෆි එකක් එක්ක මෙන්න මේ වගේ. ෆැමිලි ට්‍රිපල් ඩබල් වගේ ඕනම කැටගරි එකකින් රූම්ස් ගන්න පුළුවන් මේ හොටෙල් එකේ ඔයගොල්ලන්ට. ඉතින් මම මේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙයාලාගේ තියෙන ෆැමිලි රූම් එක මොන වගේ තියෙන කියලා. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන view එකක් මේ රූම් එක ඇතුළටම තියෙනවා. නුවරඑළිය ටවුන් එකේ කිලෝමීටර් 1.5ක දුරින් වුණත් මේක කන්දක් උඩ වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන view එකක් ඔයගොල්ලන්ට මේ හොටෙල් එකේ ඉඳන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ෆැමිලි රූම් එක එක්කෙනෙක්ට රුපියල් 2000. ඒ කියන්නේ 4 දෙනාටම රුපියල් 8000ක් විතර වෙනවා. ඔයගොල්ලන්ට මම මේ දැන් පෙන්නන්නේ මෙයාලාගේ තියෙන ෆැමිලි රූම් එක මොන වගේ තියෙන කියලා. ඉතින් මේකේ රූම් එක ඇතුළම මෙන්න මේ වගේ ටී කොෆි හදා ගන්න අවශ්‍ය දේවලුත් තියෙනවා. ඒ වගේම මෙයාලගේ හැම රූම් එකකම හොට් වෝටර් ෆැසිලිටිස් වගේ හැම දෙයක්ම එක්ක මෙන්න මේ වගේ අංග සම්පූර්ණ විදිහට වොෂ්රූම්ස් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සබන් ෂැම්පූ වගේ දේවල් එහෙමත් මේ වොෂ්රූම් ඇතුළේ තියෙනවා. ඔයාලට මම මේ දැන් පෙන්නන්නේ මෙයාලගේ හොටෙල් එකේ තියෙන ට්‍රිපල් රූම් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මෙයාලගේ ට්‍රිපල් රූම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනා වගේම අංග සම්පූර්ණ විදිහට හරිම ලස්සනට මෙයාලගේ ට්‍රිපල් රූම් එකක් තියෙනවා. ඉතින් මේ රූම් එක රුපියල් 7500ක් විතරයි වෙන්නේ. මේ රූම් එකේ 3 දෙනෙක්ට නවතින්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන මවුන්ටන් view එකක් මේකේ රූම් එක ඇතුළටම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ මෙයාලගේ ඩබල් රූම් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙන රුපියල් 7500 ඩබල් රූම් එක. ඔයාලට මෙයාලගේ ඩබල් රූම් කැටගරිස් 3කින් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන view එකක් මේ රුපියල් 7500 ඩබල් රූම් එක ඇතුළට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ හරිම ලස්සනට මවුන්ටන් view එකක් බලා ගන්න පුළුවන් රූම් එක ඇතුළෙන් තමයි මේ රූම් එකේ. ඒ වගේම ඔයගොල්ලන්ට මම මේ දැන් පෙන්නන රුපියල් 5500 ඩබල් රූම් එක. ඉතින් මේකත් ඩබල් රූම් එකක් තමයි. බට් මේකේ මවුන්ටන් view එකක් නැහැ. ඉතින් අන්න ඒක නිසා තමයි මේ ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පේනවා වගේම අංග සම්පූර්ණ විදිහට මේ රූම් එකත් බලා ගන්න පුළුවන්. මේ රූම් එක ඇතුළේ මෙන්න මේ වගේ ටී කොෆි මේකින් ෆැසිලිටිස් වගේම වෝටර් බොටල්ස් වගේ දේවලුත් තියෙනවා. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන රුපියල් 4500 ඩබල් රූම් එක. ඉතින් මෙන්න මේ විදිහට මේ රූම් එකත් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ ඩොයන්ස් මිස්ටි හෙවන් එකේ රුපියල් 4500 5500 7500 වගේ තමන්ගේ කැමති බජට් එකේ වෙන් කර ගන්න පුළුවන් විදිහට ඩබල් රූම් කැටගරිස් තුනක් දීලා තියෙනවා. ඒ වගේම මේ හොටෙල් එක ඇතුලේ මෙන්න මේ වගේ මිනි ජූස් බාර් එකක හරිම ලස්සන ෆයර් ප්ලේස් එකක් තියෙනවා. ඉතින් මෙතන හරිම කොසි ප්ලේස් එකක් guys. ඔයගොල්ලන්ට මෙතනත් මෙන්න මේ වගේ ජූස් එකක් එහෙම එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට හොටෙල් එකත් එක්ක කතා කරලා මේ දේවල් arrange කර ගන්නත් පුළුවන්. මේ ෆයර් ප්ලේස් එකට ෆයර් එකක් දා ගන්න වගේ දේවල්. හොටෙල් එක ඇතුළේම රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කෑම හැම ගන්න වෙනම එළියට යන්න දෙයක් නැහැ. හොටෙල් එක ඇතුළේම තමන්ට කැමති ඕනම දෙයක් ඕඩර් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මෙයාලගෙන් ඩිනර් එක සහ බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත guys. ඉතින් මෙයාලා කෑමත් හරිම රසයි. මම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පෙන්නන්නම් අපි ගත්ත ඩිනර් එක සහ බ්‍රෙක්ෆාස්ට් එක මොන වගේ තියෙන කියලා. ඔයාලා උදේ පාන්දර 5ට 5:00 වගේ නැගිටින කෙනෙක් නම් ඔයගොල්ලන්ට උදේ පාන්දර මෙන්න මේ වගේ සන්රයිස් එක බලන්න බුල හැකියාවක් මේ හොටෙල් එකේ ඉඳන්ම තියෙනවා. අපි නුවරඑළිය ගියපු දවස් ටිකේ පොඩ්ඩක් වැහිබර කාලගුණයක් තමයි තිබ්බේ. ඒ නිසා අපිට හරියටම සන්රයිස් එක පෙනුන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන අහස ක්ලියර් දවසට හරිම ලස්සනට සන්රයිස් එකක් බලන්න පුළුවන් කියලා තමයි හොටෙල් එකෙන් කිව්වේ. මේ දෙන අපි මෙයාලගෙන් ඕඩර් කරගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන view එකක් දිහා බලාගෙන තමයි guys ඔයගොල්ලන්ට මෙයාලගේ හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තියෙන්නේ. ඕකේ guys, ඉතින් මේ වෙනකම් මේ වීඩියෝ එක බලුවා ගැන ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මේ හොටෙල් එක ගැන අයිඩියා එකක් එන්න ඇති. ඉතින් මෙතන බුකින් එකක් දාගන්න කැමති කට්ටියට මම මෙන්න මේ විදිහට මේ ප්ලේස් එකේ නම්බර්ස් ටික ඩිස්ප්ලේ කරලා තියන්න. කැමති කට්ටිය මේ නම්බර්ස් වල කෝල් එකක් දීලා බුකින් එකක් දාගන්න. ඒ වගේම ලංකාවේ කොහේ ගියත් මේ වගේ කටු ගන්න නැතුව හොටෙල් හොයාගන්න ඕන නම් travel date යඩියෝ දැම්මම YouTube එකේ subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේම ලස්සන හොටෙල් රිවිව් එකකින් හම්බෙමු. කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye. cheers.